හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින්. ඔන්න අදත් ගෙනත් තින්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් මේක ඇවිල්ලා චැලෙන්ජ් වීඩියෝ එකක්. හරිද? එතන තියෙනවා සොසේජ් බන් 8ක් තියෙනවා. හරිද? ඉතින් මේ එක සොසේජ් බන් එකක් නේ රුපියල් 50යි. හරිද? ඉතින් 8ක් තියෙනවා මෙතන. ඉතින් අද බලමු මේ 8ම මට කාලේ ඉවර ගන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් හැම සොසේජ් බන් එකකටම එක සෝස් පැකට් එකක් ගන්න මම මේකට දාගෙන තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් Facebook එකෙන් නම් බලන්න Facebook එකත් follow කරන්න. ඉතින් දෙකේම යනවා වීඩියෝ එක. ඉතින් අපි ස්ටොප් වොච් එකකුත් දාගමු, ටයිමර් එකක් දාගමු මට කොච්චර යනවද කියලා බලන්න ඉබේ මේක කන්න. ඉතින් අපි ටයිමර් එකක් දාගෙන වීඩියෝ එක පටන් ගමු. ඉතින් guys ඔන්න මම ටයිමර් එක ඔන් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා ටයිමර් එක. ඉතින් ස්ටාර්ට් දුන්න ගමන් එකත් හරි. ඉතින් අපි ස්ටාර්ට් දීලා වැඩේ පටන් ගමු. මම හිතනවා මම විනාඩි 10කට අඩුවෙන් කා ගන්න පුළුවන් කියලා. අපි බලමු කොහොම වෙයිද කියලා. ඉතින් ඔන්න ස්ටාර්ට් කරනවා මෙතනින්. 1යි 2යි 3යි. ඔන්න වැඩේ පටන් ගන්න තියෙන්නේ මම කනවා. ඉතින් මේ හැම එකම ඇතුලේ සලාද කොළ එහෙමත් දාලා දෙන්නේ. ඉතින් අපි කතා නොකර වැඩේ පටන් ගමු. ඉතින් guys මාසෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න. ඉතින් මම ඒකට හේතුව මම ඉස්සරහට කියන්නම් වීඩියෝ එක අන්තිමේදී. වතුරක් තියෙනවා. මේ යන්නේ තුන්වෙනි එක. හරි. හතරවෙනි එක ගන්න. දැන්ටම බඩ පිරලා තියෙන හොඳටම. කා ගන්න බැරුව ඉන්නේ. ඔක්කොම ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. බලමු කොහොම හරි try එකක් දෙනවා. සෝස් බේරනවා guys මේ. සෝසේජස් එක කැවුන එකපාර. ඒ එකපාරම ගැලවිලා ආවා ගියා. මම නිකන් බයිස් එක කන්න. එහෙන් පිටිම හතරක් තියෙනවා. විනාඩි 10කින් නම් කන්න බැරි. කොහොම හරි අඩුම ටයිම් එකෙන් කන්න බලමු. සීනි තියනවා. කොහෙන්ද සීනි ආවේ? විනාඩි 10 නම් කන්න බෑ guys. මම හිතුවා මෙච්චර අමාරු වෙයි කියලා. සාමාන්‍ය පොඩි සොසේජ් බන් මේවා රුපියල් 50යි. දැන්ට විනාඩි 9ක් ඉවරයි.
ඔයාලට පේනවාද විනාඩි 9ක් ගිහලා දෙනවා කොහමද ඔක්කොම කන්න බලමු කොහොමද නැත්තම් චැලෙන්ජ් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ මම ටයිම් එකක් කිව්වට ටයිම් එකට අඩුවෙන් කන්න පුළුවන් වෙයි කියලා ෂුවර් නැහැ කියලා කිව්වනේ මම කියන්නේ කොහොම හරි අඩුවෙන් කන්න try එකක් දෙනවා කියලා තමයි කිව්වේ ඉතින් මම කොහොම හරි බලමු කොච්චර ලක් යනවද කියලා කතා කර කර ඉතින් තවත් ටයිම් එක යනවා විනාඩි 10 පහ වුණා මිනිඩ කන්න බෑ guys බන් පහක් කාලා දෙන්නේ කන්න පුළුවන් කෑවොත් හොස්පිටල් යන සීන් එකක් තියෙනවා guys ඉතින් චැලෙන්ජ් එක බලලා දැන් ඉතින් අවුලක් නැහැ විනාඩි 10ක් කන්නම් බෑ 10 නේ මේ ටික ඔක්කොම කනවා නම් සාමාන්‍ය මට නම් යයි විනාඩි 25ක් විතරයි කොහොමද මේ ටික කාලේ ඉවරෙන්න ඉතින් විනාඩි 11යි තප්පර 45ක් ගිහිල්ලා තියෙනවා බනිස් 5ක් කන්න දැන් මෙයාගේ වීඩියෝස් මම අරන් එන්න ඉතින් ඔයගොල්ලෝ චැලෙන්ජ් මොන හරි තියෙනවා නම් කියන්න channel subscribe කරලා අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න ඉතින් Facebook එකේ බලනවා Facebook එකේ මම follow කරන්න share කරන්න වීඩියෝස් ඉතින් මම කියවනේ කලින් කියන්නම් කියලා වීඩියෝස් පරක්කුනේ හේතුව ඉතින් මාසයකට පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්නේ ඉතින් ඇත්තටම කියනවා මම වීඩියෝ එඩිට් කරපු මගේ PC එක කම්පියුටර් එක පිච්චිලා ගියා අකුණක් ගහලා හරිද ඉතින් කොහොමද දැන් PC එක නැතුව හිටියා මාසයක් විතර ඉතින් දැන් එඩිට් කරන්නේ ෆෝන් එකෙන් ඉතින් ටිකක් කලින්ට වඩා වීඩියෝස් ටිකක් එන්න ටිකක් පරක්කුයි හරිද ඉතින් ඒක ගණන් ගන්න බෑ කොහොම හරි වීඩියෝස් ටිකක් දාන්න ඉස්සරහට අපි තව අලුත් වීඩියෝ හම්බෙමු ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්